ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. නිවාඩු දවසේ ඉතින් අපි තීරණය කළා සන්ෆ්ලවර් ගාඩන් එක විසිට් කරන්න. ටියුලිප් ගාඩන් එක විසිට් කළා. ලැවෙන්ඩර් ගාඩන් එක විසිට් කළා. සන්ෆ්ලවර් ගාඩන් එක විතරයි ඉතුරු වෙලා තිබුණේ විසිට් කරන්න. දිනේෂක්කට කතා කරා, අංජලිට කතා කරා, දෙන්නම ආවා. ඉතින් අපි සන්ෆ්ලවර් ගාඩන් එක විසිට් කරන්න දැන් යනවා. මල් ටික දැක්කම අපිට අපිවත් අමතක වුණා. ලස්සන සන්ෆ්ලවර් යායක ඉතින් අපට කියලා නිම කරන්න බැරි පුදුම සතුටක් තමයි දැනුනේ. ජීවිතේ පළවෙනි පාරට සන්ෆ්ලවර් ගාඩන් එකක් දැක්කේ. මූවීස් වල අපි දැකලා තියෙනවා. ලයිව් දකින්න පුළුවන් උනේ ඔන්න අද තමයි. හරිම සතුටුයි අපි තුන් දෙනාටම. ඉතින් අපි කහපාට ඉඳගෙන ගියා ෆොටෝ ෂූට් එකකුත් කරන්න. ඉතින් ලස්සනට ෆොටෝ ෂූට් එකකුත් අපේ දිනේෂ් අක්කා අපිට කළා. සන්ෆ්ලවර් අතර තවත් ලස්සන චූටි ලස්සන මල් වගේකුත් ප්ලාන් කරලා තිබුණා. ඒ මල් ටිකත් හරිම ලස්සනයි. ආපු විසිටර්ස්ලා හැමෝම ලස්සනට පින්තූර ගත්තා. ඉතින් අපිත් ලස්සනට පින්තූරා එහෙම අරගෙන අපිට කැමති නම් සන්ෆ්ලවර් පික් කරන්න පුළුවන් එක සන්ෆ්ලවර් එක පහුමයි. අපි තුන් දෙනා සන්ෆ්ලවර් 3 ගානේ පික් කළා. පින්තූර ටිකක් වගේම ටික්ටොක් කරන්න රීල්ස් ටිකක් ගත්තා. මල් ටික දැක්කම මට ඉතින් ඒ දවස්වල ඉඳලා මට මාවත් අමතක වෙනවා. අංජලි දිනේෂ් අක්කත් හරියට විනෝද වුණා. දැන් ඉතින් ගෙදර යන වෙලාව ආවා අපිට. ලබන අවුරුද්ද නම් ටිකක් කලින් යන්න ඕන. හරිම ලස්සන සුන්දර පරිසරයක්. හැමදාම කාර්යබහුල ජීවිතයක් ගත කරන අපි පොඩ්ඩක් මේ වගේ එළියට ඇවිල්ලා විනෝද වෙන්න ඕන. ඔයාලත් බෝන්මවුත් අවට ඉන්නව නම් නෝත් ෆාම් හෝටන් සන්ෆ්ලවර් පිකින් ගාඩන් එකට අනිවාර්යෙන් යන්න. පවුලේ ඉන්න හැමෝමත් එක්කල ලස්සන අපූරු අත්දැකීමක් ඔයාලත් ලබා ගන්න. ආයෙත් නැවත වීඩියෝ එකකින් මම එන්නම් ඔයාලා හම්බ වෙන්න. අද සුපර් ජොයි අපි තුන් දෙනාටම. එනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.